වෙල්කම් ටු ලස්සන ලංකා YouTube channel. ලස්සන ලංකා අපි ඔන්න අද ගෙනල්ලා දීලා තියෙන්නේ purchase 71 සින්නක්කර ඉඩමක් නිවසක්. ඉතින් ලංකාවේ වගේම විදේශ රටවල් වල ඉන්න බොහෝමයක් කට්ටිය කතා කරලා කියනවා ලස්සන ලංකා මල්ලි අනේ අඩුවටත් ඉඩම් ටිකක් නිවාස ටිකක් දාන්න කියලා. ඉතින් මුදල් තියන අයත් අපිත් එක්ක ඉන්නවා, මුදල් අඩුවෙන් තියන අයත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම සිහිනය හොඳ ඉඩමක් නිවසක් ගන්න එක. ඉතින් අද ගෙනල්ලා දීලා තියෙන ඉඩම purchase 71 සින්නක්කර ඉඩමක් නිවසක් තියෙනවා. මම මුලින්ම කියන්නම් මේ ඉඩමට විතරයි අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ, නිවසට මිලක් සඳහන් කරන්නේ. ඇත්තටම නිවස ටිකක් පරණයි. ඒ නිසා හැබැයි නිවසත් යම්කිසි රිපෙයාර් කටයුත්තක් කරලා පාවිච්චියට ගන්න පුළුවන්. පොල් ගස් 28ක් විතර තියෙනවා, ලිඳ තියෙනවා, අඹ ගස් වගේක් තියෙනවා, තේක ගස් වගේක් තියෙනවා. හොඳ ෆ්ලැට් ඉඩමක් තියෙන. ඉඩමට පිටිපස්සෙන් වෙල්යායක් මායිම් වෙනවා. අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ ලක්ෂ 28ක් කියලා. 28ක් කිව්වත් කතා කරලා මිල ගණන් තව ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන්. නිවස බලපුවාම ඔයාලා කියන්න එපා අපෝ පරණයි මේක නම් බය බෑ කියලා. ඇත්ත කතාව කිව්වොත් නිවසට කිසිම මුදලක් ඇඩ් කරලා නැහැ. ඒ වුණත් නිවස හොඳ තත්ත්වයේ තියෙනවා. මේ නිවසේ පදිංචි නැති හින්දායි මෙහෙම කැලේ වැහිලා තියෙන්නේ. ඉඩම සුද්ධ කරලා ප්ලේන් කරලා නිවස රිපෙයාර් කරලා ගත්තා නම් හොඳ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. මොකද හැමෝටම අතේ සල්ලි නැහැ. ලංකාවේ ඉන්න අයටත් පිටරට ඉන්න අයටත් ඉතින් විවිධ රස්සා කරන අය ඉන්නවා. ඒ අයට ලොකු නිවාස ගන්න බෑ. ඉතින් පොඩි පොඩි නිවාස හොයනවා. ඒ අය වෙනුවෙන් ලස්සන ලංකා අපි මේ ඉඩම නිවස ගෙනාවේ. ඉතින් අයිතිකරුවන් මිල සඳහන් කරන්නේ ලක්ෂ 28ක් කියලා. ඇවිල්ලා ඉඩම බලන්න. ඔයාලට හොඳයි නම් අයිතිකරුවන් සම්බන්ධ වෙලා තව ටිකක් මිල ගණන් සාකච්ඡා කරගෙන මේ ඉඩම නිවස මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිවසට විදුලි අරන් තියෙනවා. ඉඩම පිටිපස්සෙන් ලස්සන වෙල්යායක් ඒ වගේම ලිඳකුත් මායිම් වෙලා තියෙනවා. මෙන්න මේ විදියට පොල් ගස් ටික, තේක ගස් ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා කල්පනා කරලා බලන්න ලක්ෂ 28ක් කියන්නේ හොඳ හතරැස් ඉඩමක් තියෙන්නේ. ගේ ගලවලා පැත්තකට දාලා ලස්සන නිවසක් හදාගත්තත් පාඩුවේ නිදහසේ ඉන්න පුළුවන්. මේ ඉඩම ඉඳලා ප්‍රධාන බස් යන පාරට කිලෝමීටර් 2කමාරක් විතර තියෙන්නේ. වැල්ලව කුරුණෑගල හිරිපිටිය මාර්ගෙට. ඒ වගේම වැල්ලව ටවුන් එකට කිලෝමීටර් 3ක් විතර ඇති. ඉතින් කුරුණෑගල ටවුන් එකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් විතර ඇති. වැල්ලව හිරිපිටිය ප්‍රධාන බස් යන මාර්ගයට කිලෝමීටර් 2කමාරක් විතර යන්න ඕනේ. ඉතින් මම දැන් මේ ඉඩම තමයි ඔයාලට සම්පූර්ණ පෙන්වන්නේ. මෙන්න මේ හරිය පොඩි ගලක් තියෙනවා. මෙන්න මේ ඉස්සරහා තේක ගස් තියෙනවා. ඒ හරියෙන් දකුණු පැත්ත තමයි ඉඩම. ඉඩම පිටිපස්සෙන් ලස්සන වෙල්යායක් තමයි මායිම් වෙන්නේ. ඉතින් පොල් ගස් ටිකක් තියෙනවා. ඒවා උස ගසුත් තියෙනවා. සාමාන්‍යයෙන් ගසුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳ හතරැස් ඉඩමක් තියෙන්නේ. ඉතින් වෙල්යායත් එක්ක පේස් කරලා ලස්සන ගෙයක් හදා ගන්නවා නම් හොඳ ඉඩමක් තමයි තියෙන්නේ. ඉතින් ඒට අමතරව වගා කටයුතු කරනවා නම් ඉතින් ඒ වගේත් හොඳයි. ඉතින් අයිතිකරුවන් ඇත්තටම මිල සඳහන් කරන්නේ ලක්ෂ 28ක් කියලානේ. ඉතින් ගන්න කෙනෙකුට ඇත්තටම වටිනවා. මොකද මේ ඉඩම purchase ගානට මිල සඳහන් කරලා නැහැ. එහෙම ගත්තනම් මිල පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් මේ පැත්තේ සාමාන්‍ය purchase ගානට යන ඉඩම් තියෙනවා. ඒව සාමාන්‍ය කොහොමත් ලක්ෂේ 85000 ඒ වගේ ගණන් යනවා. ඉතින් මේක එහෙම නැහැ. පර්ච් ගානට මිල සඳහන් කළා නෑ අයිතිකරුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩම පිටිපස්ස පේන්නේ. ලොකෝ වෙල්යායකට මායිම්ව තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම ඉඩම අයිනෙන් ඇලපාරකුත් යනවා. ඉතින් මේ වීඩියෝ එක මම විශේෂයෙන් කියවනේ අපේ රටේ ලංකාවේ වගේම විදේශ රටවල් වල ඉන්නවා ලස්සන ලංකා අපිත් එක්ක එකතු වෙලා විවිධ මිල ගණන් යටතේ ඉඩම් නිවාස ගන්න. ඉතින් සල්ලි තියන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. මොනවාරි ගෙහෙමක් ගහලා දුක් මහන්සියෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ඉඩමක් නිවසක් ගන්නනේ හදන්නේ. ඉතින් ඒ අයගේ බලාපොරොත්තු වෙනුවෙන් තමයි මේ ඉඩම නිවස ගෙනාවේ. ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් ලස්සන ලංකා අපිට කතා කරලා ඉඩම ඇවිල්ලා බලලා ඔප්පු තිරප්පු බලලා අයිතිකරුවන් සම්බන්ධ වෙලා ඔයාලා පුළුවන් නම් තව ටිකක් කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන ඉඩම මිලදී ගන්න. මෙන්න මෙතනට ආවන් පස්සේ ඔයාලට පේනවා টয়ලට් එකත් හදලා තියෙනවා. වෙනම ටැංකියත් බැඳලා තියෙනවා. නිවස පිටිපස්සට ආවන් පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඇත්තටම ගන්න කෙනෙකුට ටික කාලයක් හෝ රැඳිලා ඉන්න මේ නිවස රිපෙයාර් කරලා ගන්න පුළුවන්. මොකද විදුලියක් තියෙනවා. වහලේ ගලවලා වහලේ හොඳට ගහගත්තා නම් බිත්ති ටික පොඩ්ඩක් හදාගත්තා නම් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් නිවසක් හදාගන්නකම් හරි පාවිච්චියට ගන්න පුළුවන්. මෙන්න මේ හරිය කෝපි ගස් වගේක් තියෙනවා, අඹ ගස් වගේක් තියෙනවා. ඉතින් නිවස මෙන්න මේ විදිහට පිටිපස්ස පේන්නේ. ඉතින් ඇත්තට නිවසත් හොඳයි. ඉතින් අර වැඩේ වෙලා තියෙන කවුරුත් නැති නිසා ටිකක් පාළුවට ගිහිල්ලා තියෙනවා. ඉඩමට මෙහා පැත්තෙනොත් ওই ගයක් තියෙන්නේ. ඒකෙත් කට්ටිය ඉන්නවා. ඉතින් අවට ගෙවල් දොරවල් තියෙනවා. මේ පැත්තේ ටිකක් අර ලොකු ඉඩනොත් තියෙනවා. ඒ නිසා ටිකක් දුරින් ගෙවල් තියෙන්නේ. මෙන්න මේ සයිඩ් එකට ආවන් පස්සේ ලිඳ තියෙනවා. ඉතින් වතුර වලින් නම් දෙයියනේ කියලා කරදරයක් නැහැ. මේ තියෙන්නේ ලිඳ. ඉතින් වගා කටයුත්තක් එහෙම කරනවා නම් ඕන ඉඩෝර එක වතුර තියෙනවා.
මෙන්න මේ විදිහට මම ඉස්සලා පෙන්නපු වෙල්ලායත් ටිකක් පෙන්නන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකින් එකට පැහැදිලිව ඉදමට ආවා වගේම පෙන්නන්නේ. ලංකාවේ වගේම විදේශ රටවල් වල ඉන්න බොහොමයක් ලස්සන ලංකා අපි දාන ඉඩම් නිවාස ගන්නවනේ. ඉතින් ලස්සන ලංකා අපි අවුරුදු 4.5මාරක කාලයක් ඉඳලා ලංකාවේ විවිධ පළාත් වල හොඳ ඉඩම් නිවාස ගෙන එනවා. ඉතින් ඒ ඉඩම් නිවාස වීඩියෝ බලලා ඔයාලා මිලදී අරන් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ වගේ ඉදිරියටත් හොඳ ඉඩම් නිවාස ගන්න ලස්සන ලංකා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලා හුඟක් දන්නවා ලංකාවේ විවිධ කට්ටිය බොරුවට වීඩියෝ හදලා channel හදලා දාලා තියෙනවා views ගන්න. ඉතින් ඒ වගේ channel වලට රැවටෙන්න එපා. ඉතින් හොඳ ඉඩමක් නිවසක් ගන්න ලස්සන ලංකා අපේ channel එක subscribe කරලා තියාගත්තොත් ලංකාවේ විවිධ පළාත් වල හොඳ ඉඩම් නිවාස ගන්න පුළුවන්. ඉතින් මේ ඉඩමත් නිවසත් හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා දැම්ම කතා කරන්න. ඇත්තටම මේ ඉඩම ගන්න කෙනෙකුට වැට ගහලා ඉඩම සුද්ධ කරලා ගත්තා නම් හොඳ 4 ඉඩමක්. ඉතින් හොඳ ගෙයක් හදා ගන්නත් තියෙන ගේ repair කරලත් පදිංචි වෙන්න පුළුවන් හොඳ ඉඩමක්. ඉතින් ලස්සන ලංකා අපි ඉදිරියේදී වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලගෙත් ඉඩමක් නිවස විකුණ ගන්න තියෙනවා නම් ලස්සන ලංකා අපිට කතා කරන්න. ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම බොහොම ස්තුතියි.